හොඳයි. දී ඇති සමීකරණයක මූලවල සමමිතික ප්‍රකාශන මූල වශයෙන් නැති සමීකරණ අපෝහණය කිරීම. ඒ කියන්නේ අපිට දීලා තියෙන සමීකරණයක මූල ඇතුලේ තව සමීකරණයක් ගොඩනගන්න යන්නේ වෙන මූල තියෙන. ඒ කියන්නේ ඒකට සමගාමීව යන. දැන් මෙහෙම හිතන්න. ඇල්ෆා හා බීටා ඒ කියන්නේ ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව. ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුවේ මූල ඇල්ෆා බීටා නම් මූල ඇල්ෆා හා බීටා නම් එක යට ඇල්ෆා හා එක යට බීටා මූලවල වර්ග සමීකරණය අපෝහණය කරන්න. වර්ගජ සමීකරණය අපෝහණය කරන්න. ඔන්න ඔය වගේ ගානක් දුන්නා. කොහොමද හදන්නේ? දැන් මේ වගේ එකක ඇල්ෆා හා බීටා අපි දන්නවනේ. ඇල්ෆා දන්න බීටා ඊට පස්සේ ඇල්ෆා වැඩි කිරීම බීටා එහෙම දන්නවා ගන්න. ඉතින් ඒක ඇසුරෙන් මේ වර්ග සමීකරණේ අපෝහණය නැතුව ගොඩනගන්න නම් අපි දන්නවා කොහොමද නේද? ඒ කියන්නේ මේ පැත්තෙන් ඇවිල්ලා කොහොම x වර්ගය පින මූල දෙකේ එකතුව එක යට ඇල්ෆා ධන එක යට බීටා x ධන මූල දෙකේ ගුණිතය. ඔන්න ඔහොම සමානයි බිඳුව. දැන් මේකට ඇල්ෆා බීටා මෙතනින් හොයාගත්තා නම් මේ තියෙන්නේ මෙයාගේ ඇල්ෆා ධන බීටා වෙන්නේ ඍණ b බෙදීමේ ඇල්ෆා බීටා වෙන්නේ c බෙදීමේ. හරිද? ඒක මෙතෙන්ට ආදේශ කරන්න තියෙන්නේ. මෙයා සුදු කරලා ඉවරයි. එතකොට x වර්ගය ඍණ ඇල්ෆා ධන බීටා බෙදීම ඇල්ෆා බීටා x ධන එක යට ඇල්ෆා බීටා සමානයි බිඳුව. ඇල්ෆා බීටාගෙන් වැඩි කරාම ඇල්ෆා වර්ගය ඇල්ෆා බීටා x වර්ගයනේ. ඇල්ෆා ධන බීටා x මෙතන එක සමානයි බිඳුව. දැන් ආදේශ කරන්න පුළුවන්. c බෙදීමේ x වර්ගය ඍණ b බෙදීම a x ධන 1 සමානයි බිඳුව. එහෙනම් ඒකෙන් වැඩි කරාම හැමෝම cx වර්ගය ඍණ ඍණ ධන වෙනවනේ මෙතන. bx ධන a සමානයි බිඳුව. මේ කරේ වර්ගජ සමීකරණය අපෝහණය නෙමෙයි. වර්ගජ සමීකරණය ගොඩ නැගීම. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය විදිහට අපි අර දත්ත වලින් මෙයාව ගොඩ නැගුවා. හැබැයි දැන් මේක මෙයාගේ මූල තියෙනවා. මෙයාගේ මූල ඇසුරෙන්ම අපි ගොඩ නගන්න බලමු. කොහොමද කරන්නේ? දැන් මෙයාව තෘප්ත වෙන්නේ ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව. මෙයාගේ මූලය ඇල්ෆා බීටානේ. දැන් මේක ඉවර වෙද්දි මෙයා මෙන්න ඕනේ ආයි. හරිද? දැන් අපිට කියන්නේ ඇල්ෆා බීටා නෙමෙයි. එක යට ඇල්ෆා හා එක යට බීටා මූල වෙන සමීකරණ. ඒ කියන්නේ අපි එක යට x කියන එකනේ. මේ මෙතෙන්ට අනුව අපිට ගන්න පුළුවන් x සමානයි ඇල්ෆා x සමානයි බීටා කියලා. මේ දෙන්නට විතරයි මේක තෘප්ත වෙන්නේ. මේ වර්ග සමීකරණේ නේ. අපිට කියන්නේ එක යට x ඒ කියන්නේ එක යට ඇල්ෆා හා එක යට බීටා වෙන වර්ග සමීකරණයනේ අහන්නේ. හරිද? ඒ වෙන වර්ග සමීකරණය අහන්නේ. එතකොට ඒ කියන්නේ එක යට x කියන එක නෙමෙයි. එක යට ඇල්ෆා දෙන්නම x සමාන ඇල්ෆා x සමානයි බීටා. ඒ කියන්නේ එක යට x මූල වෙන වර්ග සමීකරණයනේ අහන්නේ. හරිද? එක යට x ඒ කියන්නේ තෘප්ත කරන වර්ග සමීකරණය. එහෙනම් ඔයම බලන්න මේක කොහොමද කරන්නේ? අපි මේකට මෙහෙම දාගන්න. මේ එන වර්ග සමීකරණේ y වලින් ගමු. දැන් මෙතන x වලින් තියෙනවානේ. පස්සේ x වලට අපි හරව ගමු.
එහෙනම් y සමානයි 1 යට ඇල්ෆා. y සමානයි 1 යට බීටා. මූලවල වර්ග සමීකරණය තමයි ඕනේ. දැන් y වල වර්ග සමීකරණයක් අපි ගොඩ නැගුවා. මේ දෙන්න තමයි මූල වෙන්නේ. හරිද? y වල වර්ග සමීකරණයක් බිඳුවට සමාන කරලා අපි. ඒ කියන්නේ ගොඩ නැගුවොත් y හි වර්ග සමීකරණයක් කොහොම හරි මෙයාට ඇතුළත් කරගත්තොත් මේ දෙන්න තමයි මූල වෙන්නේ. හරිද? y වල. දැන් බලන්න කොහොමද කරන්නේ? එතකොට y ඒ කියන්නේ මේ හැඩය මේකට අනුව y සමානයි දැන් ඇල්ෆානේ තියෙන්නේ. ඒ කියන්නේ y සමානයි 1 යට x. මේ 1 යට x. එහෙනම් 1 යට x කියලා ගොඩ නගා ගන්න පුළුවන්. ඊට පස්සේ x එනුවට අපිට මේ දෙන්න 1 යට y. මෙන්න මේ පරිමාණය. හරිද? මේ පරිමාණය අපිට භාවිතා කරගන්න පුළුවන්. බලන්න ආයේ x එනුවට 1 යට y ආදේශ කරනවා. දැන් x වලට විතරයි මෙයා තෘප්ත වෙන්නේ. එහෙනම් 1 යට y දැන් x ට සමානයිනේ. දැන් y වලට මෙයා තෘප්ත වෙන්නේ නැහැ. දැන් a y වර්ගය ධන by ධන c අසමානයි බිඳුව. සමාන වෙන්නේ. x ට සමානයි බිඳුව වෙන්නේ. එහෙනම් මෙහෙම තියෙන එක නා. ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව. අපි x එනුවට 1 යට y දාමු. වැරද්දක් නැහැ නේ. 1 යට y ගේ වර්ගය. b වතාවක් 1 යට y. ධන c සමානයි බිඳුව. y වර්ගය වැඩි කරමු හැමෝම. මෙතන y වර්ගයන්නේ හැදෙන්නේ. එතකොට a b මෙතන y කෙනෙක් ඉන්නවා by ධන c y වර්ගය සමානයි බිඳුව. එහෙනම් cy වර්ගය by ධන a සමානයි බිඳුව. මේක අනිත් පැත්තට ලියුවා. එහෙනම් අපි y වෙනුවට x දාමු. හරිද? x වලින් අපි වර්ග සමීකරණ තිබ්බේ. එතකොට cx වර්ගය ධන bx ධන a. මෙන්න මෙයාගේ මූල වෙන්නේ එතකොට ඇයි 1 යට y 1 යට y. එහෙනම් y අඩංගු සමීකරණය ගොඩ නැගුවා. හරිද? මෙයාගේ මූල 1 යට ඇල්ෆයි 1 යට බීටයි වෙනවා. මේ බලන්න ඒකමනේ කලිනුත් ආවේ. අපි සුදුසු පරිණාමයක් භාවිතා කළා මේක පොඩි නැති. හරිද? හරි. ඊළඟ ගාන කරමු ගැටලුව. ඒකට මෙතනදී වර්ගජ සමීකරණය වෙන්නේ ඔන්න අපිට මෙහෙම ලියන්න පුළුවන්. වර්ගජ සමීකරණය වන්නේ 1 යට x තෘප්ත කරන වර්ගජ සමීකරණය. හරිද? 1 යට x තෘප්ත කරන වර්ගජ සමීකරණය. මේකේ වර්ග සමීකරණය x ගේ x තෘප්ත කරන වර්ග සමීකරණය. එහෙනම් 1 යට x තෘප්ත කරන වර්ග සමීකරණයක් ගත්තා. හරිද? හරි. ඒ වගේම තව ගානක් අදමු. ඇල්ෆා හා බීටා නම් මේ ගොඩනගමු. ඇල්ෆා වර්ගය හා බීටා වර්ගයේ මූල වන වර්ග සමීකරණය ගොඩනගන්න. මොන ගානක් ලියන්න. ඔන්න ගොඩනැගීමක් තියෙනවා. මූල ඇල්ෆා හා බීටා නම් ඇල්ෆා වර්ගය හා බීටා වර්ගය මූල වන වර්ග සමීකරණය ගොඩනගන්න. ගොඩනගන්න. හරිද? ඊට පස්සේ ඒක ඇසුරෙන් තමයි අපි ඊළඟ අපෝහණයට යන්නේ. එනයින් 1 යට ඇල්ෆා වර්ගය
හා 1 යට බීටා වර්ගය මූලවන වර්ගජ සමීකරණය අපෝහණය කරන්න. අපෝහණය කරන්න. හරි මේ ගොඩනගන එක කරන්න පුළුවන් නේ. ඒක ඉක්මනින් කරන්න. වර්ග සමීකරණය ගොඩනගන්න තියෙනවා. එතන මූල දෙක එකතුවයි මූල දෙකේ ගුණිතය ගත්තා කියන්නේ වැඩේ හරිනේ. බලන්න කරන්න කොහොම හරි. හරි මේක මේ වීඩියෝ එක බලන දරුවන් මේක නවත්තලා ගාන හදලා ඊට පස්සේ බලන්න. දැන් මෙහෙමයි. ඇල්ෆා වර්ගය හා බීටා වර්ගය මූල වෙන වර්ග සමීකරණය ගොඩනගන්න. එහෙනම් අපිට ඕන වෙන්නේ මොනවද? x වර්ගය ඍණ මූල දෙකේ එකතුව. ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය. x ධන මූල දෙකේ ගුණිතය. ඇල්ෆා වර්ගය හා බීටා වර්ගයේ ගුණිතය සමානයි බිඳුව. ඔන්න ඇල්ෆා වර්ගය හා බීටා වර්ගයේ මූල වෙන වර්ග සමීකරණය. මෙන්න මේ දෙන්නගේ වර්ග සමීකරණය. දැන් ඒක A B C ඇතුලෙන් ගොඩනගමු. එහෙනම් අපි ළඟට තියෙනවා ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුවේ මූල ඇල්ෆා බීටා. එහෙනම් ඇල්ෆා ධන බීටා සමානයි x වල සංගුණකයේ ඍණෙන් වැඩි කරලා x වර්ගයේ සංගුණකයෙන් බෙදුවා. ඇල්ෆා බීටා ගුණිතය කියන්නේ නියත පදය x වර්ගයේ සංගුණකයෙන් බෙදුවා. ඒ දෙන්නා මෙතෙන්ට යොදාගමු. x වර්ගය ඍණ මෙයාව ලියන්න පුළුවන් අපිට ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගය කියලා ලියන්න පුළුවන්. හැබැයි මේක බලන්න ප්‍රසාරණය ඇල්ෆා වර්ගය හරි බීටා වර්ගයත් හරි මේ දෙන්නයි ගුණිතය කියලා අමුතුවෙන් පදයක් එනවනේ ආයේ. මෙහෙම දැන් ලියන එක මෙයාට වැරදීනේ. ධන 2යි ඇල්ෆා බීටා වැඩි කියලා. එයාව අඩු කරන්න. 2යි ඇල්ෆා බීටා x ධන මෙතන අපි ළඟ තියෙන්නේ ඇල්ෆා බීටානේ. එයාගේ වර්ගය කියලා ලියන්න. දැන් ආදේශ කරමු. ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ b බෙදීමේ. එහෙනම් x වර්ගය ඍණ b බෙදීමේ ගේ වර්ගය. ඊට 2යි ඇල්ෆා බීටා කියන්නේ c බෙදීමේ x ධන ඇල්ෆා බීටා කියන්නේ c බෙදීමේගේ මෙතන සම්පූර්ණ වර්ගය. හරිද? එතකොට දැන් හැම පදේම අපි a වර්ගයෙන් වැඩි කරයිය. පද 1යි 2යි 3යි 4යි. එහෙනම් මෙතන a වර්ගයක් හැදෙන හින්දා එහෙම කරන්නේ. හරේ a වර්ගයක් තියෙන. එහෙනම් ax වර්ගය ඍණ මෙතන a ගේ වර්ගය වැඩි වෙනවානේ. ඍණ b ගේ වර්ගය b වර්ගය. ඍණ a වර්ගය වැඩි වුණාම තව a කෙනෙක් ඉන්නවනේ. එහෙනම් 2යි ac වෙනවා. x. හරිද? 2යි acx ධන මෙතන a වර්ගය වැඩි වුණාම c වර්ගය විතරයි ඉතුරු වෙන්නේ. සමානයි බිඳුව. ඔන්න එහෙනම් ඇල්ෆා වර්ගය හා බීටා වර්ගය මූල වෙන වර්ග සමීකරණය අපි ගොඩනගුවා. හරිද? මෙයාගේ මූල ඇල්ෆා වර්ගය බීටා වර්ගය. දැන් මෙයා ඇසුරින් තමයි 1යට ඇල්ෆා වර්ගය හා 1යට බීටා වර්ගය මූල වෙන වර්ග සමීකරණය අපෝහණය කරන්න. හරි දැන් හිතලා බලන්න අර x සහ y අතර සම්බන්ධයක් ගන්න බලන්න.
හරි. දැන් එහෙනම් x සමානයි ඇල්ෆා වර්ගය වෙනවා මෙන්න එතනට. x සමානයි ඇල්ෆා වර්ගය. ඊට පස්සේ x සමානයි බීටා වර්ගය. මේ වර්ග සමීකරණයට ඒ අගේ තෘප්ත වෙනවා. නේ? එතකොට අපිට ඕනි වෙන්නේ එකයට ඇල්ෆා වර්ගය. ඒ කියන්නේ එකයට x නේ. හා එකයට බීටා වර්ගයේ මූල වන වර්ග සමීකරණය. ඒ කියන්නේ එකයට බීටා වර්ගය කියන්නේ එකයට x. එතකොට අපිට ගන්න පුළුවන් මේ එකයට x වෙනකොට y y සමානයි එකයට x කියලා ගමු. එහෙනම් මේකෙන් ගන්න පුළුවන් x සමානයි එකයට y කියලා. මෙන්න මෙයාව x තනි තෘප්ත වෙන්නේ මෙයාව x ආදේශ කරා කියලා වැරද්දක් නෑනේ. දැන් එහෙනම් මෙයාට x වෙනුවට එකයට y ආදේශ කරා. දෙන්නම එකයිනේ සමානයි. එහෙනම් ඒ එකයට y ගේ වර්ගය b වර්ගය ඍණ 2 ac එකයට y ධන c වර්ගය සමානයි බිඳුව. හරිද? බලන්න දැන් සුදු කරන්න බලන්න. මේක තමයි අපි ආදේශය ගත්තේ. එතකොට y වලින් සමීකරණය ගත්තා. y වල සමීකරණයේ මූල වෙන්නේ එතකොට එකයට ඇල්ෆා වර්ගය හා එකයට බීටා වර්ගය. සුදු කරන්න බලන්න. හරි. ඔය කට්ටිය සුදු කල්ලි වෙලා මේක මෙතනින් එහාට බලන්න. y වර්ගය වැඩි කරමු හැමෝම. y වර්ගය වැඩි කරාම මෙතන එනවා a. මෙතන b වර්ගය ඍණ 2 ac. මෙතන y වර්ගය වැඩි කරද්දි y කෙනෙක් ඉතුරු වෙනවා. ධන c වර්ගය y වර්ගය සමානයි බිඳුව. හරිද? ඊට පස්සේ දැන් මේක අපි ඇහැට හුරු විදිහට ලියාගමු. c වර්ගය y වර්ගය ඍණ b වර්ගය ඍණ 2ac y. හරිද? ධන a සමානයි බිඳුව. දැන් ඉතින් හරිනේ මේ y කියන කෙනා එකයට x නේ. ඒ කියන්නේ y කියන්නේ මෙතන එකයට ඇල්ෆා වර්ගය එක්ක එකයට බීටා වර්ගය. හරිද? ඒ දෙන්නට මෙයා තෘප්ත වෙනවා. එහෙනම් මෙයාගේ සමීකරණය වෙන්නේ ඒ කියන්නේ මෙයාගේ සමීකරණය අපිට ලියන්න පුළුවන් x වලින් y වලින් කමන්නේ. සමීකරණ x වලින් ගත්තොත් c වර්ගය x වර්ගය b වර්ගය ඍණ 2ac x ධන a සමානයි බිඳුවයි. දැන් මෙයාගේ මූල වෙන්නේ එකයට ඇල්ෆා වර්ගයයි එකයට බීටා වර්ගයයි. බලන්න තේරුණාද කියලා. හරි. අපි ගානක් හදමු මේ පාස් පේපර් ගානක්. එතකොට වැඩි තව දැන් හැම වෙලාවෙම ඔහම ගුණිත විදිහට ඒ කියන්නේ මෙහෙම හරියට මේ යටට එහෙම එන්නේ නැහැ. හරිද? අපි පාස් පේපර් ගානක් හදමු. ඇල්ෆා හා බීටා යනු ඒක හදමු. මේ 2007 ගාන. හරිද? ඇල්ෆා හා බීටා යනු x වර්ගයේ ධන bx ධන c. සමීකරණයේ මූල වේ. අන්න බලන්න මේකේ x වර්ගයේ සංගුණකය නැහැ. ඒ කියන්නේ x වර්ගයේ සංගුණකය 1යි නේ. ඒකට a කියලා නෙමෙයි අරන් තියෙන්නේ. ඊට පස්සේ මූල වේ. අපිට කියනවා එතකොට ඇල්ෆා ඝනය හා බීටා ඝනය මූල වෙන වර්ග සමීකරණය
වර්ගජ සමීකරණය. මූලගණ වර්ගජ සමීකරණය B හා C ඇසුරින් සොයන්න. B හා C ඇසුරින් සොයන්න. එනයින් ඇල්ෆා ඝනය ධන 1 යට බීටා ඝනය හා බීටා ඝනය ධන 1 යට ඇල්ෆා ඝනය මූල වන වර්ගජ සමීකරණය B හා C ඇසුරින් සොයන්න. B හා C ඇසුරින් සොයන්න. B හා C ඇසුරින් සොයන්න. හරි හදන්න ගමන් බලන්න. මේක නවත්තලා කට්ටිය හදලා බලන්න ගාන දිහා. මුලින්ම මේ ඇල්ෆා ඝනයයි බීටා ඝනයයි මූල වන වර්ග සමීකරණය B හා C ඇසුරින් හොයන්න ඕනේ. ඒක අර පැරණි ක්‍රමයේම අපි ගමු. එතකොට මෙයාගේ මූල වෙන්නේ x වර්ගය ධන bx ධන c සමානයි බිඳුව මූල ඇල්ෆා බීටා නේ. ඇල්ෆා බීටා. ඇල්ෆා ධන බීටා සමානයි ඍණ b1. දැන් ඒකක් නෑ බෙදීම ඒ කියන්නේ එකයිනේ. ඇල්ෆා බීටා c වෙන. c බෙදීම එකයි c. හරිද? එහෙනම් දැන් හැබැයි වැඩේ ලේසි එතකොට. අපිට ඒ නෑනේ. මෙතන එතකොට මූල ඇල්ෆා ඝනය හා බීටා ඝනය. ඇල්ෆා ඝනය හා බීටා ඝනය මූල වෙන වර්ග සමීකරණය ගොඩනගමු. එතකොට x වර්ගය පින මූල දෙකේ එකතු. ඇල්ෆා ඝනය ධන බීටා ඝනය. x ධන ඇල්ෆා ඝනය වැඩි කිරීම බීටා ඝනය සමානයි බිඳුව. ඔන්න මෙයාව B හා C ඇතුලේ හොයන්න. ඇල්ෆා ඝනය ධන බීටා ඝනය අපිට ලියන්න පුළුවන් මෙහෙම. පින ඇල්ෆා ධන බීටා ගේ වර්ගයනේ නෑ ඝනය. ඇල්ෆා ධන බීටාගේ ඇල්ෆා ධන බීටායි ගුණිතය වැඩි කිරීම ඇල්ෆා වර්ගය පින ඇල්ෆා බීටා ධන බීටා වර්ගය. ඔන්න ඔහොම එන. x ධන ඇල්ෆා ඝනය බීටා ඝනය සමානයි බිඳුව. අතන බලන්න මෙයාගේ ප්‍රසාර ඒ කියන්නේ මෙයා සාධක වලට කැඩුවාම ඇල්ෆා ධන බීටා ඇල්ෆා වර්ගය ඍණ ඇල්ෆා බීටා ධන ඇල්ෆා වර්ගය. මේ බීටා වර්ගය. දැන් ඒක සකසමු අපි. අපි ළඟ තියෙන දත්ත තියෙන්නේ ඇල්ෆා ධන බීටා ඇල්ෆා වැඩි කිරීම බීටා විතරයි. ඇල්ෆා ධන බීටා නම් එහෙමම තියෙනවා. මෙතන ඇල්ෆා වර්ගයයි මෙතන බීටා වර්ගය එකතු කරලා ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගය. එහෙම දාපු එක වැරදි. 2යි ඇල්ෆා බීටා අන්ත එකතු වෙනවා. දැන් ඍණ 2යි ඇල්ෆා බීටා කියලා දාන්න. තව මෙතන ඍණ ඇල්ෆා බීටේ ඉන්නවා. ඇල්ෆා බීටා x ධන ඇල්ෆා බීටාගේ ඝනය සමානයි බිඳුව. එහෙනම් අන්තිමට ලියන්න පුළුවන් අපිට මෙතෙන්ට x වර්ගය ඍණ ඇල්ෆා ධන බීටා වැඩි කිරීම ඇල්ෆා ධන බීටාගේ වර්ගය ඍණ 3යි ඇල්ෆා බීටා මෙතන 2යි ඇල්ෆා බීටායි 3යි ඇල්ෆා බීටා වෙනවානේ. x ඇල්ෆා බීටාගේ ඝනය. බලන්න හරිද කියලා. ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ b. එයා ආදේශ කරනවා. මෙතන ඍණ b ගේ වර්ගය. 3යි ඇල්ෆා බීටා කියන්නේ c. ඇල්ෆා බීටා කියන්නේ c.
දැන් බලන්න ප්‍රසාරණය කරන. මෙතන ඍණ ධන වෙනවා. x වර්ගයේ ධන b. වරහණ ඇතුලේ මෙතන b වර්ගය ඍණ 3යි c. x c ගන්නේ සමානයි බිඳුව. ඔන්න ආවා b හා c ඇතුලේ. හරිද බලන්න. මෙයාගේ මූල වෙන්නේ ඇල්ෆා ඝනය හා බීටා ඝනය. හරි දැන් අපිට ඒ කියන්නේ ගොඩනගන්න කියනවා. ඒ කියන්නේ අපෝහණය කරන්න. n9 මේ n9 තමයි හොයන්න ඕනේ. ඇල්ෆා ඝනය ධන 1යට බීටා ඝනය. බලන්න පොඩි try එකක් දෙන්න. දැන් ඔය කට්ටිය මෙතන මෙතෙන්ට හදලා වැඩි මේ කියන්නේ මේක නවත්තලා මම හදන එක නවත්තලා හදන්න. හදලා ඉවරලා බලන්න උත්තරේ දිහා. ඊට පස්සේ දැන් මෙතන ඔය විදිහට ආවනේ x වර්ගය ධන b වතාවක් b වර්ගය ඍණ 3යි c c b වර්ගය ඍණ 3යි c c ඝනය සමානයි බිඳුව. හරි දැන් අපි කාවද හොයන්න යන්නේ? මෙන්න මෙයාවනේ. මෙන්න මෙයයි මෙන්න මෙය. එහෙනම් දැන් අර ටිකෙන් වැඩක් නැහැ අපි ඒක මකමු. අපි මේ දෙන්නගෙන් ලැබෙන මේ දෙන්න y කියලා දාමු. දැන් මේවනේ x සමානයි කීයද? මේ x සමානයි ඇල්ෆා ඝනය. x සමානයි බීටා ඝනය. මෙයාට x තමයි තෘප්ත වෙන්නේ නේ. එහෙනම් මේ දෙන්න තෘප්ත වෙන වර්ග සමීකරණය y කියලා ගමු y වලින්. එතකොට ඒකේ මූල වෙන්නේ y. y සමානයි ඒ කියන්නේ y ට අගයන් දෙක තමයි මූල විදිහට වෙන්නේ. y ට ලැබෙන්නේ. y වල වර්ග සමීකරණ. එතකොට y සමානයි ඇල්ෆා ඝනය ධන 1යට බීටා ඝනය. ඊට පස්සේ y සමානයි බීටා ඝනය ධන 1යට ඇල්ෆා ඝනය. හැබැයි මේකේ දැන් අපි මෙතන x තියනවා මෙතනත් x තියනවා කියලා මෙතෙන්ට හරියන්නේ x දාලා දෙකට. එතකොට මේක සම්මිතික ඒ කියන්නේ පරිණාමයක් නෙමෙයි. අපිට මේක ඉතිරව ගන්න පුළුවන් වෙනවා මේ දෙන්නටම පොදු විදිහට එක ප්‍රකාශනයක් x එක්ක. දැන් මෙතන තියෙන කෙනා මෙතන ඉන්නව නෙමෙයි. මේ තැන් දෙක මාරු වෙලා. මෙතන එකම එකකින් නෙමෙයි ඇල්ෆා ගණන් තිබුණා නෝන කවන්න. මෙහෙම මේ ඇල්ෆා බීටා බීටා ඇල්ෆා. හරිද? එහෙනම් අපි මේක තව ටිකක් සුළු කරමු. මේක y සමානයි ඇල්ෆා ඝනය ධන 1. ඇල්ෆා ඝනය බීටා ඝනයනේ. ධන 1 බෙදීම බීටා ඝනය. මෙතන y සමානයි බීටා ඝනය ඇල්ෆා ඝනය ධන 1 බෙදීම ඇල්ෆා ඝනය. අන්න දැන් ටිකක් එනව නේද? මේ ඒ කියන්නේ මේ දෙන්නගේ නිකන් සමානකම මේ බීටා ඝනය මෙතන තියෙනවා. මෙතන ඇල්ෆා ඝනය. උඩ තියෙන දෙන්නම සමානයි. එහෙනම් අපිට මෙතනින් ගන්න පුළුවන් මෙන්න මෙතනින් ගන්න පුළුවන් මේ දෙන්නගේ මූල දෙක කියන්නේ මෙයාගේ මූල ඇල්ෆා ඝනයයි බීටා ඝනයයිනේ. එහෙනම් ඇල්ෆා ඝනය වැඩි කිරීම බීටා ඝනය කියන්නේ මූල දෙකේ ගුණිතය කියන්නේ නියත පදයේ බෙදීම සංගුණකය. x වර්ගයේ සංගුණකය. හැබැයි නියත පදයේ c ඝනය x වර්ගයේ සංගුණකය එකයිනේ. එහෙනම් මෙතන ඇල්ෆා ඝනය බීටා ඝනයට අපිට දාන්න පුළුවන් c ඝනය ධන 1 බෙදීම බීටා ඝනය. හරිද? එතකොට මෙයාගේ x සමානයි ඇල්ෆා ඝනය x සමානයි බීටා ඝනයනේ තිබුණේ මූල දෙක. මේ ඇල්ෆා ඝනය බීටා ඝනය. හරිද? එහෙනම් මෙතන y සමානයි මේ මෙතෙන්ට c ඝනය කියලා දාන්න පුළුවන්. ධන 1 ඇල්ෆා ඝනය. අන්න දැන් අපි යම්කිසි රටාවක් පොදු රටාවක් මූල දෙකටම හදාගත්තා. x ආදේශ කරන්න පුළුවන් විදිහට
දැන් ඉස්සෙල්ලා එහෙම බෑනේ. පොදු රටාවක් තිබුණේ නැහැ මෙහෙම. සුදුසු පරිණාමයක් භාවිතා කරලා. හරිද? එතකොට දැන් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙතනින්. x කියන්නේ ඇල්ෆා ගණය, x කියන්නේ බීටා ගණය. මේ තියෙන්නේ y සමානයි c ඝනය ධන 1 බෙදීම x. y සමානයි c ඝනය ධන 1 බෙදීම x. ඇල්ෆා ඝනයට x දැම්ම බීටා ඝනයට x දැම්ම. අන්න දැන් දෙන්නම සමානයි. අන්න එහෙම වුණාම අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. x සමානයි c ඝනය ධන 1 බෙදීම y කිය. දෙන්නටම හරිනේ මේ. දෙන්නම ආවේ විදියට. හරි. මෙයා තෘප්ත වෙන්නේ x වලට විතරයි. y වලට නෑ. හරිද? එහෙනම් x වෙනුවට අපි වෙන කෙනෙක් x ට සමාන කෙනෙක් මේ c ඝනය ධන 1 බෙදීම y ආදේශ කරාට කමක් නෑනේ. එන ආදේශ කරමු. මෙයාට ඔන්න දැන් අපෝහණය කරන්න යන්නේ දැන්. හරිද? n කියන කෑල්ල. එතකොට x වෙනුවට c ඝනය ධන 1 බෙදීම y ගේ වර්ගය ධන b වතාවක් b වර්ගයේ දින 3c අන්න x කෙනෙක් ඉන්නවා. එයා වෙනුවට c ඝනය ධන 1 බෙදීම y ධන c ඝනය සමානයි බිඳුව. මෙතනින් y වර්ගයක් හැදෙනවා. මෙතනින් y විතරයි ඉන්නේ. මෙතන y නෑ. ඔක්කොම y වර්ගය වැඩි කරමු. එහෙනම් c ඝනය ධන 1 වර්ගය ධන b වතාවක් b වර්ගයේ දින 3c c ඝනය ධන 1 y වර්ගය වැඩි වෙනවනේ. එහෙනම් මෙතන y දෙක කියලා y ඉන්නවා. ධන c ඝනය y වර්ගය සමානයි බිඳුව. එහෙනම් දැන් අපිට ඇහැට පුරුදු විදිහට මේක මේ විදිහට ගමු. c ඝනය y වර්ගය. හරිද? ධන b වතාවක් b වර්ගය දින 3c c ඝනය ධන 1 වතාවක් y ධන c ඝනය ධන 1 වර්ගය සමානයි බිඳුව. හරිද? ඔන්න එහෙනම් අපි දැන් මේක හොඳටම දන්නවා මේ y වල වර්ග සමීකරණය. මේ y වර්ගය y එහෙනම් y කියන්නේ මොකද්ද? මේ ගත්තේ මේ දෙන්නගේ මේ දෙන්න දැන් y වල මෙහෙම බිඳුව වෙනවා නම් y ට ගැලපෙන අගයන් දෙක වෙන්නේ බිඳුව වෙන්නේ මෙන්න මේ දෙන්න ආදේශ කරොත් විතරයි. එහෙනම් මෙයාගේ මූල වෙන්නේ මෙන්න මේ දෙන්න. මේ ඒකනේ අපි ගොඩනගාගෙන ආවේ. එහෙනම් මෙතන y වෙනුවට x ලියාගෙන ගියොත් x වර්ගය b වතාවක් b වර්ගය ඍණ 3c c ඝනය ධන 1 x ධන c ඝනය ධන 1 වර්ගය සමානයි b. හරිද? මෙයාගේ මූල වෙන්නේ ඇල්ෆා ඝනය ධන 1 යට බීටා ඝනය සමාවා බීටා ඝනය ධන 1 යට ඇල්ෆා ඝනය. මොනවද හදන්නේ? හරිද? ඔන්න ඔය වගේ ඔය වගේ සමීකරණ. ඒ කියන්නේ ගොඩනගන්නේ පරිණාමයක් භාවිතා කරලා ඔය විදිහට එන්නේ. හරි. දැන් අපි ඕක මේ තියෙන එක ඒ කියන්නේ මෙතනින් පස්සේ මම තව උදාහරණයක් 2008 ගාන 7 ගානනේ ඔය දුන්නේ 7නේ 8 ගානත් ඔය විදිහටයි ඇහිලා තියෙන්නේ. මම ඒකේ උත්තරයි ගානයි දෙන්නම්. ගෙදරදී බලන්න හදලා. හරිද? එතකොට තව
මේ ගන්න. ඒ කියන්නේ දැන් මම කියන්නේ කොහොම හරි වෛව පරිණාමණය. ඒ කියන්නේ පරිමාණය ගන්න විදිහ තමයි හරියන්නේ. නැත්නම් ඒකේ මේ ඒ කියන්නේ අපිට ඒක ගන්න දෙන්නටම පොදු විදිහට අර විදිහට මෙන්න මෙයා ගොඩනැගිලි පොදු විදිහට x දාන්න පුළුවන් වෙන්නත් ඕන. දැන් මේ ගාන කරමු බලන්න. එතන දැන් අර කරපු එකේ a තිබුණ නැහැනේ. ඔන්න a තියෙනවා දැන්. ax වර්ගය ධන bx මේ තුන්වෙනි ගානේ ධන c සමානයි බිඳුව වර්ග සමීකරණයේ මූල ඇල්ෆා හා බීටා නම් ඇල්ෆා ඝනය හා බීටා ඝනයේ මූල වශයෙන් නැති සමීකරණය ගොඩනගන්න මේක සාමාන්‍ය විදිහට ගොඩනගන්න තියෙනවා. ගොඩනගන්න. ඊට පස්සේ කියනවා එනයින් ඇල්ෆා ඝනය බෙදීම බීටා ඝනය ධන 1 හා බීටා ඝනය බෙදීම ඇල්ෆා ඝනය ධන 1 මූල වශයෙන් නැති සමීකරණය අපෝහණය කරන්න. සමීකරණය අපෝහණය කරන්න. මේ අපෝහණය කරන්න කිව්වහම මේ දැන් මූල වශයෙන් නැති සමීකරණය ගොඩනගන්න කියනවනේ. ඒ ක්‍රමයේම භාවිතා කරලා මේකේ මූල දෙක එකතු මූල දෙකේ ගුණිතය කියලා ගත්තට ලකුණු දෙන්නේ නැහැ විභාගෙට. අපෝහණයක් යන්නම ඕන. ඒ ක්‍රමේ තමයි දැන් කියන්නේ. හරිද? දැන් මේකේන උත්තරේ එතකොට එන්න ඕනේ මේක. L A ඝනය C ඝනය x වර්ගය b වර්ගය b වර්ගයෙන් 3යි ac ගේ වර්ගය x b ඝනය 3යි abc වර්ගය සමානයි b. ඔන්න ආන්සර්. හරිද? මේක y වලින් හරි x වලින් හරි ගන්න. y වලින් හොයලා x වලට ලිව්වක් තමයි. ඒත් එහෙම ලියන්නේ a ඝනය c ඝනය y වර්ගය. හරි. ඔන්න හරිද? සමානයි b. මේක තමයි ආන්සර්. හරි. දැන් 2008 ගාන කරමු. 8 ගානක් කරන්න ගෙදර. ඒ කියන්නේ කරලා උත්තරේ හරිද බලන්න. මේකේ මෙහෙමයි තියෙන්නේ. 4 මේ 2008 A level ගාන. ඇල්ෆා හා බීටා යනු
x වර්ගය ඒක x වර්ගයෙන් පටන් ගන්න. ax වර්ගය නෙමෙයි. bx ධන c සමානයි බිඳුව. සමීකරණයේ මූල වේ. මූල වේ. මෙහි c අසමානයි බිඳුව වේ. ඇල්ෆා 4 හා බීටා 4 මූල වන වර්ග සමීකරණය b හා c ඇතුළෙන් සොයන්න. එනයින් ඇල්ෆා 4 බීටා 4 ධන 1 හා බීටා 4 විදීම ඇල්ෆා 4 ධන 1 මූල වන වර්ගජ සමීකරණය b හා c ඇතුළෙන් සොයන්න. හරිද? b හා c ඇතුළෙන් සොයන්න. ඒතකොට මේ උත්තරේ එන්නේ 2008. දැන් මේ දෙන්නයි මූල දෙකේ සමාන එකම ආකාරයක් x ඒ කියන්නේ y සහ x අතර සම්බන්ධය ගොඩනගද්දී හදා ගන්න ඕනේ. දැන් මෙතන ඇල්ෆා 4 මෙතන බීටා 4 මෙතන බීටා 4 මෙතන ඇල්ෆා 4 එහෙම නෙමෙයි. දැන් බීටාගේ වෙනස් වීම සහ ඇල්ෆාගේ වෙනස් වීම එකම ආකාරයෙන් වෙන්න ඕනේ. අර කලින් ගානේ කරා වගේ. එතකොට මේකේ උත්තරේ එන්නේ c වල 4 x වර්ගය b වල 4 4යි c b වර්ගය ධන 2යි c වර්ගය ඒ වර්ගය x b වල 4 4යි c b වර්ගය 2යි c වර්ගය ඒ වර්ගය සමානයි බිඳුව. අන්න ඔහම උත්තරයක්. b වල 4යි x වර්ගය දින b වල 4 4යි b වර්ගය ධන 2යි c වර්ගය x. හරි. හරි එහෙනම් මේ උත්තර දෙක ගන්න අර කරපු විදිහ බලාගෙන ඒ කියන්නේ බලාගෙන නෙමෙයි ඒක තර්කයෙන් ගන්න. ඒ කියන්නේ මේක මෙහෙමනම් y වලට කොහොමද x ගාව ගන්න බලන්නේ ඒක ඇතුළට. එතකොට ඒක දෙන්නට පොදු වෙන්නත් ඕනේ. දැන් මෙතෙන්ට x ගාගෙන මෙතෙන්ට එක හරියන්නේ නැත්නම් එහෙම හරියන්නේ නැහැ. ඒ මූල දෙකටම පොදු වෙන්නත් ඕනේ. හරිද? ඒක අපි ගන්න පරිණාමය. හරිද? එහෙනම් අපි අද නතර කරමු. මේක අර ඇල්ෆා ධන බීටා ඇල්ෆා ඍණ බීටා ඕක ඇසුරින් හදන ඒවා ඒ කියන්නේ මූල ඇසුරෙන් ගොඩනගන ඒවා බැරි නම් ඕකේ මේ වීඩියෝ එක කලින් වීඩියෝ එක බලන්න. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්.